අද මම හදන්න යන්නේ ෆිෂ් බන්ස්. අපි බලමු කොහොමද ගෙදරදී ලේසියෙන්ම ෆිෂ් බන්ස් හදන්නේ කියලා. හුඟක් දෙනෙක් කියන කතාවක්නේ කඩෙන් ගන්න මාළු පාන් වල මාළු නැහැ කියලා. මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඊළඟට මම මේ පාන් පිටියකට එකතු කරනවා ඊස් තේ හැඳි 1/2. ඒකම මම එකතු කරනවා සීනි ග්‍රෑම් 25ක්. දැන් මම එකතු කරනවා ලුණු තේ හැඳි භාගයක්. දැන් මම එකතු කරනවා වතුර මිලිලීටර් 50ක්. තව අපිට ඕන වෙනවා බිත්තරයක්. මම බිත්තරයකුත් කඩලා මේ විදිහට එකතු කරනවා. ඒක මම එකතු කරගන්නවා මෙල්ට් කරගත්ත බටර් ග්‍රෑම් 25ක්. ඊළඟට මම එකතු කරගන්නවා කිරි මිලිලීටර් 60ක්. දැන් අපි මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. දැන් මම hand mixer එකෙන් මේ පිටි ටික හොඳට නීට් කරගන්නවා. අපි මේ පිටි ටික විනාඩි 8ක් 10ක් විතර නීට් කරගන්න ඕනේ. දැන් මම අතේ හොඳට තෙල් ටිකක් ගාගෙන මේ ඩෝ එක හොඳට රවුමට බෝලයක් වගේ හදා ගන්නවා. දැන් මම මේ බෝල් එකට තෙල් ටිකක් දාලා හදාගත්ත ඩෝ එක පැයක් විතර රෙස්ට් වෙන්න තියනවා. ග්ලෑඩ් රැප් එකකින් හරි තිත රෙද්දකින් හරි වහලා මේක රෙස්ට් වෙන්න තියන්න ඕනේ. මම දැන් හදන්නේ ෆිෂ් බන් එකට ඕන කරන ෆිලිං එක හදාගන්න. ඒකට මම අරන් තියනවා රතු ලූණු, අවුමිරිස්, කරපිංචා, ඒ වගේම සුදු ලූණු, අල, ඒ වගේම ටින් මාළු, ගම්බිරිස් කුඩු, එනසාල් කරාබුනේටි කුඩු. දැන් මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරනවා. තෙල් ටික රත් වෙගෙන එනකොට මම සුදු ලූණු ටික එකතු කරනවා. ඊළඟට මම එකතු කරනවා කුරුඳු පොතු කෑල්ලක්.
දැන් මම එකතු කරගන්නවා කපාගත ලුණු ටික. ඊළඟට මම එකතු කරගන්නවා කපාගත්ත අමු මිරිස් ටික. දැන් මම එකතු කරගන්නවා කපාගත්ත කරපිංචා ටික. දැන් මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙලා තියෙනවා. මම දැන් එකතු කරනවා තම්බල පොඩි කරගත්ත ආල ටික. ඒකම එකතු කරගන්නවා කුඩු කරගත්ත ගාම්බිරිස් කුඩු මේ සැන්දි එකමාරක් විතර. දැන් මම එකතු කරගන්නවා කුඩු කරගත්ත එනසාල් කරාබු නැටි ටික. ඒකම එකතු කරගන්නවා ටින් මාළු ටික. ඊළඟට අපි එකතු කරගන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු, කෑලි මිරිස් ටිකක්, ඕගලන්ට කැමති නම් කහ කුඩු ටිකක් 3-5 කුඩු ටිකකුත් එකතු කරන්න පුළුවන්. මම දැන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. දැන් මම ලිප ඔෆ් කරලා මේ ෆිලිං එකට දෙහිස්ම ටිකක් එකතු කරනවා. දැන් අපි බලමු කොහොමද ඩෝ එක කියලා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ඩෝ එක හොඳට පිපිලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ විදිහට අතින් තද කරලා මේකේ ඇතුලේ තියෙන වාතය අයින් කරගන්න ඕනේ. දැන් මම මේ ඩෝ එක එක සමාන ප්‍රමාණවල වලට කපා ගන්නවා.
දැන් මම පේන විදිහට බෝල කරගන්නවා. මේක බෝලයක් ග්‍රෑම් 60ක් වෙන්න හදාගන්නවා. දැන් කිරලා බලමු මේක බෝලයක් කොච්චර බරද කියලා. ග්‍රෑම් 60ට ටිකක් අඩුයි. මම තව පිට ටිකක් එකතු කරනවා මේ බෝලෙට. දැන් මේ හදාගත්ත බෝල ටික ක්ලින් රැප් එකකින් වහලා මම විනාඩි 30ක් විතර රෙස්ට් වෙන්න තියනවා. දැන් මම මේ හදාගත්ත ෆිලිං එකෙන් මේ විදිහට බෝල හදාගන්නවා. විනාඩි 30කට පස්සේ ඔයගොල්ලන් පේනවා ඉතින් මේ බෝල ටික තවත් පිපිලා ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ පිටි බෝලයක් අරන් මේ විදිහට පැතලි කරනවා. ඊළඟට මම හදාගත්ත ෆිලිං එක මැද්දෙන් තියලා ත්‍රිකෝණ හැඩයට මේක නමා ගන්නවා. මේ විදිහට තමයි දැන් හදාගත්ත බනිස් ටික තියෙන්නේ. ඊළඟට මම මේක උඩින් එග් වොෂ් කරගන්නවා. අපි බිත්තර කහමදේ මේ විදිහට උඩින් ගා ගන්න ඕනේ. මම දැන් oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ සෙල්සියස් අංශක 240ට. දැන් මම මේ බන්ස් ටික බේක් කරගන්නවා විනාඩි 30ක්. දැන් මේ විනාඩි 30කට පස්සේ බේක් කරගත්ත බන්ස් ටික දැන් මම මේ බන්ස් ටික උඩින් බටර් ටිකක් ගා ගන්නවා. පිටි ග්‍රෑම් 250කින් මේ වගේ බන්ස් 7ක් හදාගන්න පුළුවන්.
ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලේසියට ගෙදර මේ විදිහට ෆිෂ් බන් එකක් හදාගන්න පුළුවන්ද කියලා. මෙල්බන් වල අපි සිංහල කඩේකින් මේ වගේ බන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් 4.50ක් විතර වෙනවා. ඔයගන් පේනවා ඇති කොච්චර සොෆ්ට්ද කියලා මේ බන්ස්. අපි බලමු කඩලා කොහොමද කියලා. මේකේ එළියත් හොඳට බේක් වෙලා තිනවා, ඒ වගේම ඇතුළත් හොඳට බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා.